හරි ආයුබෝවන් අද අපි ඉගෙන ගන්න සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන මාතෘකාව මොකක්ද කියලා ඔයාලට බෝඩ් එක දිහා බලුවම පේනවා. ඒ තමයි නිව්ටන්ගේ පළමු නියමය සහ දෙවන නියමය. ඊට පස්සේ තුන්වෙනි නියමය කෝ කියලා අහන්න එපා. මොකද තුන්වෙනි නියම අපි වෙන වීඩියෝ එකකින් බලමු. එතකොට මෙතන අපි පළමු නියමය දෙවන නියමය ගන්න හේතුව උනේ පළමු නියමය දෙවන නියමය එකට යන හින්දා. නේ? එකට ගමන් කරන්නේ. ඉතින් අපිට පළමු නියම විතරක් දෙක තේරුමක් නැහැ. එක ගැන ගන්නවා දෙක ගැන ගන්නත් ඕන. තුන වෙනම කතාවක් ඉඳලා වෙන වීඩියෝ එකකින් බලමු. තුන්වෙනි නියමය පිළිබඳව. ඉතින් නුඩගේ පළමු නියමය හා දෙවන නියමය සවිස්තරාත්මක A to Z. විද්‍යාවේ සහ අමු සිංහලෙන් අද වීඩියෝ එකකින් වාඩි ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපේ subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක ඔයා subscribe කරන්න. දිගටම ඔයාගේ පාඩම් වල මේ වගේ සීරීස් ටික දිගටම ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉස්සරලා ගමු. පළමු නියමය න්‍යූටන්ගේ පළමු නියමය මොකක්ද කන්දරේ කියලා. අපිට පොඩි නෝට් එකක් මේ මෝරණ අපේ නෝට් එකක් දාගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඔන්න. පළමු නියමය. න්‍යූටන්නේ බලය සම්බන්ධ ගොඩාක් වැදගත් නියම රාශියක් ඉදිරිපත් කරපු නිසා අපි නිව්ටන් වලින් මයින බලය නේ නිව්ටන් කියන්නේ එංගලන්ත ජාතික විද්‍යාඥයෙක්. ඒකට කරු කරන තමයි අපි බලය මනින්නේ නිව්ටන් වලින්. එහෙනම් ඔය නිව්ටන්ගේ පළමු නියමය උගන්වන්න කලින් මම ඔයාලට කතාවක් කියනවා. මොකද කතාව? ඉතින් මේ ලෝකේ වස්තුවක් නම් මොකද වස්තුවක් කියන භෞතික විද්‍යාව වස්තුවක් කියලා කියන්නේ පදාර්ථයකට. ස්කන්ධයක් සහ පරිමාවක් තියෙනවා පදාර්ථ. පදාර්ථයකට භෞතික විද්‍යාවෙන් කියන මොකද්ද? වස්තුවක් කියලා. ඉතින් වස්තුවක් ඉන්න පුළුවන් ආකාර මොනවාද? වස්තුවක් ඉන්න පුළුවන් ආකාර තමයි ආකාර හතරක් තියෙනවා. තමයි නිශ්චලතාවය. ඔන්න ඉන්න පුළුවන් ආකාරය. තව ආකාරයක් මට කියන්නකෝ. තව ආකාරයක් තමයි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම. ඒකාකාර ප්‍රවේගයෙන් මොකද වෙන්නේ? චලනය වෙන්නේ. ඔන්න. තව ආකාරයක් මොකද්ද? තරණයට ලක් වෙමි. තරණය. පදාර්ථය මොකද්ද නම තරණය වෙන්න පුළුවන්. තරණයට ලක් වෙන්න පුළුවන් පදාර්ථය. ඒ වගේම තව ආකාරයක් තමයි මන්දනය වෙන්න පුළුවන්. මන්දනය. ඔන්න. තුන මේ ලෝකේ පදාර්ථයක් නම් ඒ පදාර්ථයේ ඉන්න පුළුවන් ක්‍රම වලට කියහම මොකද්ද? එක්ක නිශ්චලතාවයේ ඉන්න පුළුවන්. එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න පුළුවන්. එක්ක තරණය වෙන්න පුළුවන්. එක්ක මන්දනය වෙන්න පුළුවන්. පුතේ මේ ලෝකේ පදාර්ථයක් නම් මගේ මේ මොහොතේ මේ ලෝකේ පදාර්ථයක් තියෙනවා නම් පදාර්ථයක් කියන්නේ වස්තුවක් නම් ඒ වස්තුවේවත් පදාර්ථයේ තියෙන්න පුළුවන් ආකාර හතරයි තියෙන්නේ. එක්ක නිශ්චලතාවය, එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්, එක්ක තරණයට ලක් වෙමින්, එක්ක මන්දනය වෙමින්. මේ ආකාර හතරෙන් ඇරෙන්න මේ ලෝකෙ වෙනම කිසිම ආකාර වස්තුවක් නැහැ. දැන් පෘථිවිය ගන්නකො. පෘථිවිය උදේ සූර්යයා වටා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. දැන් පෘථිවියට තියෙන කෝණික ගම්‍යතාවයක් ඉගෙන ගන්න පුළුවන් වා උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගත්තොත්. දැන් මම ඉන්නේ කොහමද? මේ වීඩියෝ බලන ඔයා කොහමද ඉන්නේ? නිශ්චලතාවයේ. හරිද? සමහර විට අධිවේගී මාර්ගයක මේ මොහොතේ වාහනයක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා ඇති. එතන මේ මොහොතේ පාරේ ගමන් කරන වාහනයක් තරණය වෙනවා ඇති. එතන පාරේ ගමන් කරන වාහනයක් මන්දනය වෙනවා ඇති. මේ ලෝක පදාර්ථයක් නම් අපි අර වස්තුවක් කියනවා. ඒ වස්තුවක් නම් මේ ලෝකෙ ඉන්න පුළුවන් මෙන්න මේ ආකාර හතරෙන් විතරයි. මොකද වර්ග හතර? එක්ක නිශ්චලතාවය, එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්, එක්ක තරණයට ලක් වෙමින්, එක්ක මන්දනය වෙමින්. හරිනේ? මම තාම ඔයාලට පටන් ගත්තේ නැහැ නුඩන්ගේ බලපු නියමය. මම පොඩි මතුපිට පැහැදිලි කරා. දැන් අපි බලමු ඇයි වස්තුවක් නිශ්චල වෙන්නේ? ඇයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ? ඇයි වස්තුවක් තරණය වෙන්නේ? ඇයි වස්තුවක් මන්දනය වෙන්නේ කියලා විග්‍රහ කරමු. නේ? එතකොට අපිට පාඩම දෙන්න පුළුවන්. හරි. දැන් අපි ඉස්සරලා බලමුකෝ. ඇයි බන්නේ වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ කියලා? ඇයි පුති වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ? වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ හේතුව මෙන්න. දැන් ඔයා ගන්නකො මේ බෝල් එක. ඔන්න.
ඉතින් මේ බෝලේ පහළට නිව්ටන් 10ක් ක්‍රියාත්මක වෙනවා. ඉහළටත් නිව්ටන් 10ක් ක්‍රියාත්මක වෙනවා. වමට නිව්ටන් 20යි. දකුණට නිව්ටන් 20යි. වමට නිව්ටන් 20යි. දැන් මේ බෝලය කොහොමද ඉන්න ඕන? නිශ්චලතාවය. ඇයි? මේ 20ට මේ 20 කැපෙනවා. හරිනේ. මේ 10ට මේ 10 කැපෙනවා. එහෙනම් මේ බෝලේ දැන් ඉන්නේ නිශ්චලයි. නිශ්චල වෙයි. ඔන්න බෝලේ නිශ්චල වෙයි. මොනවද? හරිනේ. දැන් මේ 10ට මේ 10 කැපෙනවා. මේ 20ට මේ 20 කැපෙනවා. එතකොට මේ බෝලය දැන් මම කියනවා ඉන්නේ නිශ්චලයි. ඇයි වස්තුවක් තමයි බෝලේම ගමුකෝ අපි. ඇයි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ? ඒක බලන්න. ඔන්න තියෙන බෝලය. දැන් වස්තුවක් තියෙනවා. අපි හිතමු එයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන්. ඔන්න ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුව ගමන් කරනවා. බෝලේ ගමන් කරනවා. ඇයි බෝලයක් නැත්නම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ? මෙන්න එකට හේතුව කියන්නකෝ. එහෙනම් මෙන්න ඉස්සරහට යොදන බලය නිව්ටන් 5යි. පිටිපස්සට යොදන බලයත් නිව්ටන් කියන්නේ පිටිපස්සට කියන්නේ ඝර්ෂණ බලය වෙන්න පුළුවන්. නැත්නම් වායු බෝලි ප්‍රතිරෝධය වෙන්න පුළුවන් ඔක්කොම. ඒ මුළු එකතුව නිව්ටන් 5යි. දැන් මේ පාඩ මේ 5 කැපෙනවා. අපි හිතමු උඩට නිව්ටන් 2යි. පහළ නිව්ටන් 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. මේ පාඩ මේ 5 කැපෙනවා. එහෙනම් දැන් මේ බෝලේ ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඔය මගෙන් අහනවා සර් පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාව වෙනසක් නැහැ. පළවෙනි රූපේ දෙවෙනි රූපේ තුනේ එකම කතාවනේ ඉලක්කම් විතර වෙනස් කරේ කියලා. ඔව්. පුතේ බලන්නකෝ මේ 20ට මේ 20 කැපෙනවා. මේ 10ට මේ 10 කැපෙනවා. එහෙනම් මම කියනවා මේ බෝලේ මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය බිඳුවයි. අසමතුලිත බලය ශූන්‍යයි. මේ බෝලේ මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය බිඳුවයි. අසමතුලිත බලය ශූන්‍යයි. හරි. එතකොට යම් වස්තුවක් මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වස්තුව එක්කෝ ඉන්න ඕන නිශ්චලතාවේ එක්කෝ ඉන්න ඕන ඒකාකාර ප්‍රවේගයේ චලනය වෙන්නේ. ඔන්න ඔක තමයි කතාව. හරි. අසමතුලිත බලය කියන්නේ මොකක්ද? පුදී අසමතුලිත බලය කියන්නේ කිසියම් වූ දිශාවකට ක්‍රියාත්මක වන වැඩිපුර බලය. හරිනේ? කිසියම් වූ දිශාවකට ක්‍රියාත්මක වැඩිපුර බලය. ඒ බලන්න කිසියම් වූ දිශාවකට ක්‍රියා කරන වැඩිපුර බලයට අපි නමක් කියනවා මොකද්ද? අසමතුලිත බලය කියලා. අසමතුලිත බලය. එවන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. හරිද? මේ පාට මේ පහ කැපෙනවා. හරිද? දැන් කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. එහෙනම් අසමතුලිත බලය කියන්නේ ශූන්‍යයි. එහෙනම් මේ බෝලේ ඉන්න ඕන නිශ්චලතාවය. මෙතෙන්ට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. නිශ්චලතාවය නෙවෙයි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. මෙතෙන්ට මේ 10ට මේ 10 කැපෙනවා. මේ 20ට මේ 20 කැපෙනවා. එහෙනම් දැන් මෙයාවද කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. එහෙනම් අසමතුලිත බලය කියන්නේ ශූන්‍යයි. එහෙනම් මේ බෝලේ නිශ්චලතාවය. එනකොට යම් වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නවා නම් හෝ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් ඒකට හේතුව තමයි ඒ වස්තුව මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් එවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවීම. හරිද? මේ බෝලේ කියනවා මා මත ඉහළ නිව්ටන් 10යි, පහළ නිව්ටන් 10යි, දකුණට 20යි, වමට 20යි. 20ට 20 10ට 10 කැපුණා. එහෙනම් අපි කියනවා මේ බෝලේ මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් එවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ බෝලේ එක්කෝ නිශ්චලතාවයේ තියෙන්න ඕන
ඒ වස්තුව චලනයේ බෝලේ චලනය වෙන වස්තුවක් නම් එය අනිවාර්යයෙන්ම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරි. ඔන්න අපේ හේතුව. මොකද ප්‍රශ්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හිතන්නේ වහිනකොට වැහි බිඳුවක් වෙන්නේ කොහොමද? ඒකද? වහිනකොට වැහි බිඳුවක් වෙන්නේ හොඳට බලන්න. ඔයා ෂවර් එකෙන් වතුර වැටෙන දිහා බලන්නකෝ. ෂවර් එකේ පුතේ වතුර වැටෙන තරණය. මොකක්ද තරණය? වයිකකට තියෙනවා. ගුරුත්වයේ තරණය. හරිනේ? හැබැයි වහිනකොට පුතේ වැහි බිඳුවක් වැටෙන්නේ ගුරුත්ව තරණය නෙවෙයි. ඒකාකාර ප්‍රවේගය. අපි කියන එකට භෞතික විද්‍යාවේ ආනත ප්‍රවේගය කියලා. ඒ ආනත ප්‍රවේගය. ඇයි ඒකට හේතුව? මේ බලන්නකෝ. මෙන්න පුතේ වැහි බිඳුව. මොකක්ද වැහි බිඳුව? වැහි බිඳුවේ බර W පහළට. මේ වැහි බිඳුවේ බර W. හරිද? එතකොට උඩට ක්‍රියාත්මක වෙන U කියන්නේ මොකද්ද? වාතය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය. දැන් කියනකො U සමානයි W. U සමානයි W. දැන් U සමානයි W වෙනකොට මේ වැහි බිඳුව මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. එහෙනම් මේ වැහි බිඳුව වැටෙන්නේ දැන් කොහොමද? ඒකාකාර ප්‍රවේගය. හරිනේ? චලනය වෙන වස්තුවක් නම් එයා මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කියනවා එයා මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ එයා ගමන් කරන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගය. එහෙනම් දැන් ඔයා මේ වීඩියෝ බලන ඔයා පුටුවක් උඩ වාඩිලා ඉන්නේ. හරිනේ? එතන ඔයා චලනය වෙන්නේ නැහනේ. නෑ. එහෙනම් කොහොමද ඉන්නේ කියන්නකෝ? නිශ්චලතාවය. ඇයි ඔය නිශ්චලතාවයේ ඉන්නේ? ඔයාගේ බරට සමාන බලයක් ඔය පුටුව මගින් ඔයා මත උඩට යොදනවා. ඔයාගේ බර W පහළට අභිලම්බ දිග්ක්‍රියාව R උඩට. U සමානයි W සමානයි R. ඒක බල දෙක සමාන වුණාම ඔයා මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඔයා ඉන්නේ නිශ්චලතාවයේ. හරිනේ? එහෙනම් මොකද අවසාන කතාන්තරේ? එහෙනම් වස්තුවක් පුතේ නිශ්චලතාවයේ ඉන්නේ ඒ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ ඇයි? ඒ වස්තුව මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. වෙන කතාන්තරේ. එහෙනම් වහිනකොට වැහි බිඳුවක් වැටෙන්නේ පුතේ ඒකාකාර ප්‍රවේගයෙන් අපි එකට කියන ආනත ප්‍රවේගය කියලා මතක තියාගන්න. ඒතර මේ වැහි බිඳුව ආනත ප්‍රවේගයෙන් වැටෙන්න හේතුවත් වැහි බිඳුවේ බරට සමාන බලයක් උඩුකුරු දෙරපුම් බලයේ විදියට වාතය මගින් ඉහළට යොදනවා. ඒතර බර දෙක සමානයි. එතකොට එයා මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. එතකොට මොකද වැහි බිඳුවට එන්නේ ඒකාකාර ප්‍රවේගය. එහෙනම් දැන් අපි දන්නවා වස්තුවක් නිශ්චලතාවයේ තියෙන්නේ වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ මොකද කියලා දැන් අපිට පොඩි අවබෝධයක් එනවා. හරිනේ? එහෙනම් හේතු ගන්න ඕනේ අපි. එහෙනම් ඒක මොකද හේතුව? මේ වස්තුව මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් බාහිර මෙවන්න කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් හෙවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. ඔන්න එහෙනම් කිසියම් වූ දිශාවකට ක්‍රියා කරන වැඩිපුර බලයට අපි කියනවා අසමතුලිත බලය කියලා. එහෙ බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එක්කෝ ඉන්න ඕන නිශ්චලතාවයේ එහෙම නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. හරිනේ? ඔන්න හේතු ටික. දැන් අපි බලමුකෝ මොකද බලන්නේ? වස්තුවක් ඇයි ත්වරණය වෙන්නේ? වස්තුවක් ඇයි මන්දනය වෙන්නේ කියලා බලමුකෝ. හරිනේ? ඔන්න බලන්න කියනවා. අපි දැන් බලමු වස්තුවක් ත්වරණය වෙන්නේ මන්දනය වෙන්නේ මොකද කියලා. දැන් බලන්න මෙහෙම එක. ඔන්න බෝලයක් තියෙනවා. හරිනේ? මෙතනත් බෝලයක් තියෙනවා. හරි. පුතේ බෝලය ගමන් කරන්නේ මේ පැත්තට. චලනය වන දිශාව. චලනය වන දිශාව. හරි. මේකේ මේ බෝලය චලනය වන දිශාව. චලනය වන දිශාව. හරි. දැන් මොකද කේසෙ බලන්න. මොකද කේසෙ?
දැන් පුතේ මේ බෝලේ ගමන් කරන දිශාව අපි හිතමු ඉස්සරහට අපි හිතමු දැන් මෙයා ගමන් කරනවානේ. එතන උදාහරණයක් ගන්නකො. මේ පැත්තට අපි හිතමු නිව්ටන් 20ක් ක්‍රියාත්මක වුණා. හැබැයි ඉස්සරහට ක්‍රියාත්මකයි නිව්ටන් 100ක්. ඊළඟ මෙතෙන්දි ක්‍රියාත්මක වන අසමතුලිත බලය කීයද? අසමතුලිත බලය කීයද? හොයන්න කොහොමද? 100යි නිව්ටන්ගෙන් අඩු කරන්න 20යි නිව්ටන් උත්තරේ එනවා 80යි නිව්ටන් කොහාටද? ඉදිරියට. දැන් අපි තව බෝලයක් තියෙනවා. ඒ බෝලේ පුතේ ඉස්සරහට ගමන් කරන බව ඇත්ත. හැබැයි අපි හිතමුකෝ ඉස්සරහට ගමන් කරන බව ඇත්ත. හැබැයි ඉස්සරහට යොදන බලයේ නිව්ටන් 20ක් වෙලා අපි හිතමු මෙයා ගමන් කරන්නේ මේ කියන්නේ දැන් මේ මොහොතේ ගමන් කරන පටන් ගන්න එකපාරට බොරු සහිත පාරක. හරිනේ? අපි පයින් ගැව්වා. පයින් ගැව්වෙද බෝලේ යනවා. එකපාරේ බෝලේ ප්‍රවේශ වෙනවා බොරු සහිත පාරක. ඒ ඝර්ෂණ බලය වැඩි. අපි දෙකපාර ඝර්ෂණ බලය අපි දුන්නු නිව්ටන් 100ක් දක්වා වැඩි වුණා. ඒ කියන්නේ අලුත් මාර්ග ප්‍රවේශ වුණ නිසා. දැන් මොකද්ද වෙන්නේ? ඒ ආරම්භයේ නේතු දැන් ඉන්නේ යා බොරු සහිත ඝර්ෂණ බලය වැඩි පාරකට ඇතුළු වුණා. එතකොට පොළොමගෙන් ඝර්ෂණ බලය පිටිපස්සට ක්‍රියාත්මක වෙලා තියෙනවා දැන් ඉස්සරහට මෙයා ගමන් කරන නිසා. දැන් අපි බලමු මෙතන ක්‍රියාත්මක වන මෙතනදී ක්‍රියාත්මක වන අසමතුලිත බලය. අසමතුලිත බලය. හරි? එහෙනම් අපි දන්නවා 100යි නිව්ටන් අඩු කරන්න 20යි නිව්ටන් කීයක් එනවද? 80යි නිව්ටන් කොහාටද? පිටිපස්සට. නේ? දැන් මොකද වෙන්නේ? කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් ක්‍රියාත්මකයි දෝ. එහෙනම් මෙතෙන්දී අසමතුලිත සමතුලිත නැහැ. සමතුලිත නැහැ. හරි? අසමතුලිත බලයක් ක්‍රියාත්මකයි කොහාටද? බෝලේ ගමන් කරන දිශාවට. බෝලේ ගමන් කරන දිශාවටම පුතේ අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බෝලේ දැන් මොකද වෙන්නේ? තරණය වෙනවා. දැන් මේ බෝලය තරණය වෙන්න පටන් ගන්නවා. හරි. දැන් මෙතන මොකද වෙන්නේ? මේ බලන්න මෙතන ලස්සන කතා බලන්නකො. බෝලේ ගමන් කරන දිශාවට විරුද්ධවයි අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දැන් මේ බෝලේ මන්දනය වෙනවා. දැන් මේ බෝලේ මොකද වෙන්නේ කියන්නේ? මන්දනය. හරිනේ. එහෙනම් දැන් වා කල්පනා කරන්න ඇයි බෝලයක් තරණය වෙන්නේ? ඇයි බෝලයක් මන්දනය වෙන්නේ කියලා. මට දැන් කියන්නේ ඇයි බෝලයක් තරණය වෙන්නේ? තරණය වෙන්නේ යම් වස්තුවක් ගමන් කරන දිශාවටම මොකද්ද? අසමතුලිත බලය ක්‍රියාත්මක වෙනවා නම් එයා තරණය වෙනවා. හැබැයි පුතේ යම් වස්තුවක් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ වූ දිශාවට නම් බාහිර අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ මේ බලන්නකෝ. ඒ බෝලේ මන්දනය වෙනවා. හොඳ. දැන් බලන්නකෝ. මේ පළවෙනි අවස්ථාව ගන්න. මේ අවස්ථාවේදී කිසියම් වූ දිශාවකට ක්‍රියාත්මක වැඩිපුර බලයකින්වත් බාහිර අසමතුලිත බලය කීයද? නිව්ටන් 80යි ඉදිරියට. වස්තුව ගමන් කරන ඉදිරියට ඒ ඉදිරියට ගමන් කරන පැත්තටම නිව්ටන් 80ක වැඩිපුර බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් එනං මේ බෝලේ තරණය වෙනවා. හැබැයි මෙතන බලන්න මොකද වෙන්නේ කියලා. ගමන් කරන ඉදිරිය වලට ඇත්ත ඉදිරියට ගමන් කරන නිව්ටන් 20ක බලයකින් එකපාර එයාගේ ප්‍රතිරෝධී බලය විදිහට ගමනට ක්‍රියාත්මක වන ප්‍රතිරෝධී බලය විදිහට චලන දිශාවට ප්‍රතිවිරුද්ධව නිව්ටන් 100ක බලයක් ක්‍රියාත්මක වුණා. දැන් අපිට තේරෙනවා මේ බෝලයේ මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය කීයද? 80යි. හැබැයි 80ක් ක්‍රියාත්මක වෙන්නේ මේ බෝලයේ ගමන් කරන දිශාවට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධව. දැන් මෙයා මොකද වෙන්නේ? මන්දනය වෙනවා. මට සිංහලෙන් කියපන්. විද්‍යාව මතක් කරලා සිංහලෙන් කියපන්. මොකක්ද තරණය කියන්නේ? මතරණය කියන්නේ සිංහලෙන් කියපන්. සෑම තත්පරයක් පාසාම ගමන් කරන විස්ථාපනය වැඩි කර ගන්නවා. ඒක පළවෙනි තත්පරයේ ගමන් කරන විස්ථාපනය නෙවෙයි දෙවෙනි තත්පරයේ ගමන් කරන්නේ. තුන්වෙනි තත්පරයේ එන්න සෑම තත්පරයක් පාසාම එයා ගමන් කරන විස්ථාපනය එන්නේ වැඩි වෙනවා. ආනතරණය. මොකද සිංහලෙන් විද්‍යාවෙන් නෙවෙයි. මට සිංහලෙන් කියපන් මොකද මන්දනය කියන්නේ? පුතේ සෑම තත්පරයක් පාසාම ගමන් කරන විස්ථාපනය එන්නේ මොකක් කරගන්නවද? අඩු කරගන්නවා. මේ බලන්න රූපයක් මම ගන්න මේ බලන්න. පළවෙනි තත්පරයේ ගමන් කරේ මෙන්න මෙච්චරයි. පළවෙනි තත්පරයේ ගමන් කරේ මෙච්චරයි.
මම දෙවෙනි තප්පරය ගමන් කරා. මම තුන්වෙනි තප්පරය. සෑම තප්පරයක් පාසාම ගමන් කරන විස්ථාපනය මොකද වෙන්නේ? වැඩි කරගන්න. අන්න ඒක තමයි තරණය වෙන්නේ. දැන් මන්දනේ විතර බලන්න. පුතේ මන්දනේ දින සෑම තත්පරයක් පාසාම ගමන් කරන විස්ථාපන මොකද කරගන්නේ? අඩු කරගන්නවා මේ. අන්න සෑම තත්පරයක් පාසාම ගමන් කරන විස්ථාපන අඩු කරගන්නවා කියන එක මන්දනේ. ඇයි වස්තුවක් මන්දනේ වෙන්නේ? වස්තුව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ වූ දිශාවට අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත්. ඇයි වස්තුවක් ත්වරණය වෙන්නේ? වස්තුව ගමන් කරන දිශාවටම ඒ වස්තුව ගමන් කරන දිශාවටම අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත්. එතකොට වස්තුව ත්වරණය වෙනවා. දැන් බලන්න. ආපම වාට කියනවා. ඉතින් බෝලේ ගමන් කරන ඉස්සරහට. හරිද? බෝලේ ගමන් කරන ඉස්සරහට ඉතින් ඉස්සරහටම තමයි මේ අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බෝලේ ත්වරණය වෙනවා. ඉතින් බෝලේ ගමන් කරන ඉස්සරහට. හැබැයි එකපාරට මොකද වෙන්නේ? ඒ බෝලේ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ වූ දිශාවට අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට කෙලිම මෙයා මන්දනය වෙනවා. දැන් සිංහලෙන් කියම මන්දනය කියන්නේ මොකක්ද? සෑම තත්පරයක් පාසම ගමන් කරන විස්ථාපනය අඩු කරගන්න. සිංහලෙන් කියම තරණය කියන්නේ මොකක්ද? විද්‍යාවේ සිංහලේ සෑම තත්පරයක් පාසම ගමන් කරන විස්ථාපනය එන්න මොකද කරන්නේ කියම? වැඩි කරගන්න. හරිනේ. ඔන්න අවස්ථා තුන. තුන අවස්ථා දෙකද? එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා ඇයි වස්තුවක් තරණය වෙන්නේ? ඇයි වස්තුවක් මන්දනය වෙන්නේ? ඇයි වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ හා ඇයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න කියලා. දැන් මේ හතරම අපි එකට සම්බන්ධ කරන්න යන්නේ. මේ හතරම එකට සම්බන්ධ කරනවා. දැන් හරිනේ. මෙතන වල ලොකු ගැටලුවක් නැහැ. චුට්ටක් අපි මේක දිහා චුට්ටක් බලන් ඉන්නවා පොඩ්ඩක්. හරි. දැන් මම අර ඔක්කොම ආයෙ එකට සම්බන්ධ කරනවා. මොකද්ද? නිශ්චලතාවය. ඔය මට අවධානය ගන්න. නිශ්චලතාවය. මම මේක දෙකට පැත්තකින් බෙදනවා. හරි. ඒ වගේම ගන්නවා ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. ඒ වගේ මම වාට ගන්නවා ත්වරණය. acceleration. ත්වරණය. ඒ වගේ මම වාට ගන්නවා මන්දනය. හරිනේ. දැන් අපි ඉගෙන ගත්තා ඇයි වස්තුවක් නිශ්චලව ඉන්නේ? ඇයි වස්තුවක් ඒකාග්‍රයෙන් ගමන් කරන්නේ කියලා. මොකද හේතුව? මේ බලන්න. මොන ආපුවම මම කියනවා ඔයාලට මතක නැත්තම්. මොකද හේතුව? මේ බලන්නකෝ. එහෙනම් මෙයා ගත්තොත් මෙහාට මෙන්න 10යි නිව්ටන් 10යි නිව්ටන් 5යි නිව්ටන් 5යි නිව්ටන් මෙතනත් ගන්න 4යි නිව්ටන් 4යි නිව්ටන් 20යි නිව්ටන් 20යි නිව්ටන්. හරි. එහෙනම් කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් කෙවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වස්තුව තියෙන්න ඕන නිශ්චලතාවයේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමි. මම කියනවා මේම කතාවක් අසමතුලිත මෙතන ගන්න. අසමතුලිත බලය ශූන්‍ය වේ. දැන් හරි. දැන් මෙතන බලන්න ඔයා. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඇයි වස්තුවක් ත්වරණය හෝ මන්දනය වෙන්නේ? වස්තුවක් ත්වරණය හෝ මන්දනය වෙන්නේ මේ පැත්තට නිව්ටන් 20යි අපි හිතමු මේ පැත්තට නිව්ටන් 5යි. මම ගමන් කරන්න උත්සාහ කරන්නේ මේ පැත්තට.
ආපහු ගමන් කරන උත්සාහ කරන මේ පැත්තට. මේ පැත්තට නිව්ටන් 5යි මේ පැත්තට නිව්ටන් 20යි. එහෙනම් දැන් මේ බෝලේ එක්ක තරමේ මෙයා මේ බෝලේ තරණය වෙනවා. මේ බෝලේ මොකද වෙන්නේ? මන්දනය වෙනවා. ඔන්න. හරි. බෝලේ චලනය වන දිශාව. චලනය වන දිශාව. දැන් බෝලය චලනය වන දිශාව. හරි. මේ වන්නකෝ. දැන් මතකයිද? එහෙනම් බෝලේ චලනය වන දිශාවටම සම්ප්‍රයුක්ත බලයේ බෝල් චලන දිශාවටම අසුදු බලය ක්‍රියාත්මක වෙනවා. කීයද? 15යි නිව්ටන්. අන බෝලේ චලන දිශාවට විරුද්ධව ක්‍රියාත්මක අසුදු බලය කීයද? 15යි නිව්ටන්. එහෙනම් යම් වස්තුවක් චලනය වන දිශාවටම අසුදු බලය ක්‍රියාත්මක වුණොත් එයා තරණය වෙනවා. යම් වස්තුවක් චලන දිශාවට ප්‍රතිවිරුද්ධව අසුදු බලය ක්‍රියාත්මක වුණොත් එයා මන්දනය වෙනවා. හරිනේ. එතකොට මේ තැන් වල මේවා මේ පැත්ත ගන්නකො. මෙතන අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ ශූන්‍යයි. මෙතන මේ බලන්නකො. මේ පැත්ත මම කියනවා අසමතුලිත බලය ක්‍රියාත්මක වෙයි. අසමතුලිත බලයක් ක්‍රියා කරයි. හරිනේ. ඕන පොදු කතාවක් ගත්තොත් පුතේ යම් වස්තුවක් මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වස්තුව තියෙන නිශ්චලතාවය හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්. අනිත් පැත්තට ගන්න පුළුවන්. පුතේ යම් වස්තුවක් මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් එක්ක වස්තුව තරණය වෙනවා, එක්ක වස්තුව මන්දනය වෙනවා. ඒතර අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වස්තුව චලනය වන දිශාවටම නම් තරණය වෙනවා. අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වස්තුව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව නම් මන්දනය වෙනවා. හරිනේ? මොන පොදු කතාව. දැන් බලන්නකෝ නිව්ටන්ගේ පළමු නියමයට. නිව්ටන් මොකද්ද කියන්නේ? යම් වස්තුවක් මත මොකද? යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය. ඔන්න. දැන් මොකද අපෝ කියන්නේ? යම් වස්තුවක් මත බාහිර එළියෙන් කියන එකනේ. බාහිර එළියෙන් කියන එක. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය. නිව්ටන්ගේ පළමු නියමය. මොකද අමාරු කියන්නේ. හරිනේ? ආපම කියනවා. යම් වස්තුවක් මත බාහිර, කියන්නේ බාහිර කියන්නේ එළියෙන් කියන එක. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම්. දැන් ශූන්‍ය කියන්නේ නොවේ නම් කියන එකනේ. බිඳුවයි කියන එකනේ. හරිනේ? බලන්න. මේ බෝල දෙක දිහා බලපන්. මේ බෝල දෙක මතම කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් එවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිව්ටන් කියනවා යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන කියලා. නිව්ටන්ගේ පළමු නියමය. අපිට තර්කයෙන් ගන්න පුළුවන් නිව්ටන්ගේ පළමු නියමය මෙහෙම. පුතේ යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වේ නම් මොකද? යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් නෙවෙයි. ක්‍රියාත්මක වේ නම් එම වස්තුව තරණයෙන් හෝ මන්දනයෙන් ගමන් කළ යුතුයි. ඒ තරකේ නිව්ටන්ගේ පළමු නියමයේ තරකය තමයි මේ තියෙන්නේ. හැබැයි අපි එහෙම ලියන්නේ නැහැ. ඒ තරකයනේ. ඇයි මේ බලන්න මේ බාහිර යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් බලන්න 10ට 10 5ට 5 බිඳුවයි. කිසියම් උද්දිශාවකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වැඩිපුර බලයක්. එහෙනම් බිඳුවයි. මෙතන බලන්න. මේ පැත්තට 20යි මෙහාට 5යි. ඒතර කිසියම් දිශාවකට වැඩි බලයක් ක්‍රියාත්මක වෙනවද? ඔව්. මොකද්ද බලය? 15යි නිව්ටන්. මෙතනත් 15යි නිව්ටන්. හැබැයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. එහෙනම් නිව්ටන් කියනවා යම් වස්තුවක් මත කිසියම් දිශාවකට වැඩිපුර බලයක් හෙවත්. අනිත් කෙනෙක් කියපන්. අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම්
එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය. එන පුතේ යම් වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ ඇයි? ඒ වස්තුව මත කිසියම් වූ දිශාවකට වැඩිපුර බලයක් එවත් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. අපිට තරකෙන් ගන්න පුළුවන් මොකද්ද? යම් වස්තුවක් මත පුතේ අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් ඒ වස්තුව එක්ක තරණය වෙන්න ඕන එක්ක මන්දනය වෙන්න ඕන. මොකද්ද කතාව? පුතේ අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වස්තුව ගමන් කරන දිශාවටම නම් තරණය වෙනවා. හරිනේ? අසමතුලිත බලය ක්‍රියාත්මක වෙන්නේ වස්තුව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව නම් මන්දනය වෙනවා. ඔච්චරයි. ඉතින් මේ ලෝකේ යම් වස්තුවක් නම් තියෙන පුළුවන් ආකාර හතරයි. මොකක්ද ආකාර හතර? නිශ්චලතාවය, ඒකාකාර ප්‍රවේගය, තරණය, මන්දනය. දැන් ඔයා ඉගෙන ගත්තා ඇයි වස්තුවක් නිශ්චලතාවයේ ඉන්නේ? ඇයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ? ඇයි වස්තුවක් තරණය වෙන්නේ? ඇයි වස්තුවක් මන්දනය වෙන්නේ කියලා. එහෙනම් පුතේ නිව්ටන්ගේ පළමු නියමය පැහැදිලි කරන්න පුළුවන් අපිට නිශ්චලතාවය හා ඒකාකාර ප්‍රවේගය. එහෙනම් යම් තැනක නිශ්චලතාවය හෝ ඒකාකාර ප්‍රවේගය කියන සඳහනක් නම් අපි සිදුවීම් පැහැදිලි කරන්න වෙන්නේ කාගේ නියමයකින්ද? නිව්ටන්ගේ මොන නියමෙන්ද? පළමු නියමය. එහෙනම් පුතේ යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය. තරකය මොකද්ද? යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වේ නම් එම වස්තුව තරණයෙන් හෝ මන්දනයෙන් චලනය විය යුතුය. මොන පොදු කතාව? හරි දැන් චුට්ටක් මේක දිහා බලාගෙන ඉන්න. පොදු කතාව බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි. දැන් බලමුකෝ. හරිනේ. පොත ලොකු කතාවක් නෑ දැන්. ඔන්න මුල් ටික පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් පළමුනේ අවසන්. අපි ඊට පස්සේ දැන් කතා කරන්නේ නිව්ටන් මොන නියමයද? දෙවන නියමය. හරි නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය. දෙවන නියමය. මොකක්ද කිව්වා? මේ දෙකම එකට යන්නේ. එකට යන කතාවක් කියලා මම කිව්වා. හරි දැන් අපි බලමුකෝ. මොකක්ද මේ කතාව කියලා. හරිනේ. ඔන්න එන මම මේක ඔයාලට මේ පැහැදිලි කරනවා. බලන්න. ඔන්න ස්කන්ධේ එම්බන බෝලයක් තියෙනවා. හරිද? ස්කන්ධේ එම්බන බෝලයක් තියෙනවා. එයා මත F බලයක් ක්‍රියාත්මක වෙනවා. හරිනේ? ස්කන්ධේ එම්බන බෝලයක් තියෙනවා. එයා මත පුතේ F බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ F බලය නිසා M ස්කන්ධය ගමන් කරනවා A කියන තරණයකින්. A කියන තරණයකින්. දැන් පැත්තෙන් ලියාගමු. පැත්තෙන් ලියාගමු. M කියන්නේ මොකක්ද? M කියන්නේ ස්කන්ධය. ඔන්න ස්කන්ධය තමයි M කියන්නේ. F කියන්නේ මොකක්ද? F කියන්නේ බලය. A කියන්නේ මොකක්ද? අල්තයන් ඇක්සලරේෂන් තරණය. M ස්කන්ධය F බලය A තරණය. හරිනේ. එහෙනම් මොකද? M ස්කන්ධයක් මත F බලයක් ක්‍රියාත්මක වුණොත් ඒ M ස්කන්ධය A තරණයකින් ගමන් කරනවා. හරිනේ. නිව්ටන්ගේ දෙවන නියමයට එන්නේ. නිව්ටන් කියනවා යම් වස්තුවක් ගමන් කරන තැන නැත්නම් යම් වස්තුවක් ලක්වන තරණය බලයට අනුලෝම සමානුපාතිකයි. එතන මම ලියන්නම්. හරිනේ. යම් වස්තුවක් මත දැන් බලයක් ක්‍රියාත්මක වෙනවනේ. ඒතර මේ බලය ක්‍රියාත්මක වෙන නිසා අපි මේ වස්තුව ගමන් කරන තරණය A කියලා. එහෙනම් මෙවන්නකෝ තරණය. යම් වස්තුවක් ගමන් කරන තරණය බලයට අනුලෝම සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. යම් වස්තුවක් ලක්වන තරණය ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික වේ. ප්‍රතිලෝම හරිද බලන්න නිව්ටන්ගේ මොන නියමයේද දෙවන නියමය යම් වස්තුවක් ගමන් කරන තරණය ඒ වස්තුව මත ක්‍රියාත්මක වන බලයට අනුලෝම සමානුපාතික වේ
යම් වස්තුවක් ගමන් කරන තරණය එම් වස්තුවේ ස්කන්ධයට කොහොමද ප්‍රතිලෝම සමානුපාතික වෙයි. හරිනේ. දැන් බලමු මේ දෙක අපිට එකට එකතු කරන්න පුළුවන් මෙන්න මේ විදියට. කොහොමද එකතු කරන්න පුළුවන්? මම මේ චුට්ට මකන්නම් පොඩ්ඩක් ඔයාට මේ පුළුවන් ද m කියන්නේ ස්කන්ධ, f කියන්නේ බලය, ඒ කියන්නේ තරණයනේ. හරිනේ. තුන m කියන්නේ mass, f කියන්නේ forces, ඒ කියන්නේ acceleration කියලා. ඒකේ ඔතන සංකේත තුන ඉල තියෙන සම්ම සංකේත එල්ලෝ කොහේ කියනවත් මේවට ගන්නේ මේ සංකේත තමයි. හරි. දැන් බලන්න. එහෙනම් මට පුළුවන් දැන් මේක මෙහෙම කරන්න මේ දෙකට එකතු කරනවා මේ. සමානුපාතිකයි f බෙදීම m. හරිනේ. ඔන්න කතාව. sorry. දැන් මොකද්ද මෙතන වෙන්නේ කතාව කියන්නේ? මේ වගේ. තරණය සමානුපාතික ලකුණ තියෙනවා f බෙදීම m. සාමාන්‍ය භෞතික විද්‍යාවේ නීතියක් තියෙනවා සමානුපාතික ලකුණ ඉවත් කරලා සමාන ලකුණ යොදන්න නම් මොකද්ද? නියතයකින් ගුණ කරන්න ඕන. නියතයකින් ගුණ කළ යුතුය. හරිනේ. දැන් A සමානුපාතිකයි F බෙදීමෙන් භෞතික විද්‍යාවේ රූල් එකක් තියෙනවා. මේ සමානුපාතික ලකුණක් තිබුණාට ඒක සමීකරණයක් වෙන්නේ නැහැනේ. සමීකරණයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙනවද? සමාන ලකුණක් තියෙනවා. එහෙනම් සමානුපාතික ලකුණ අයින් කරලා ඒ සමීකරණයක් වඩපත් කරන්න නියතයකින් ගුණ කරන්න. අපි හිතමු මේ නියතය k කියලා. අපි හිතමු නියතය මොකක් කියලාද? k කියලා අපි උපකල්පනය කරමු. හරිනේ. k කියලා උපකල්පනය කරමු. දැන් මොකද්ද වෙන්නේ කියන්නකෝ. මෙන්න මම දැන් මේක අයින් කරනවා. හරිද මට ඊට පොඩක් මදි වෙයි. මම මෙහාට උන්ටක් ගන්නවා. බලන්න ඉන්න එතකොට මෙතන තියෙනවා නේද අපා? අවුලක් නැහැනේ. ඒ දැන් මේක අයින් කරලා මෙහෙම. හරිනේ. ඒ දැන් k කියන නියතයක් මුගෙදනවා මම. එතකොට k ඔන්න සමානයි. ඒ සමානයි ඇයි? සමානුපාතික ලකුණ අයින් කරානේ. අයින් කළේ සමීකරණයක් කරන්න සමාන ලකුණ දෙන්නේ නෙමෙයි. සමාන ලකුණ ඇඩ් කරනකොට නියතින් ගුණ කරන්න ඕනේ. k ඒ සමානයි k ගුණ කිරීම f බෙදීම m. ඔන්න කතාව. හරිනේ. එළු කේස් එකක් නැහැ. දැන් අපිට එනවා f ගුණ කිරීම k සමානයි ma. දැන් මේ ගණිතය හොඳේ. දැන් මේ ගණිතය දැන් මේ මගෙන් අහන්න එපා. ඔන්න. දැන් බලනවා අපි මෙන්න මේ k කියන්නේ මොකද්ද කියලා. හරි. k කියන්නේ මොකද්ද? k කියන්නේ උදේ නිව්ටනයේ අර්ථ දක්වීම. හරිනේ. නිව්ටනයේ අර්ථ දක්වීම k ගගේ එකයි. ඇයි? k කියන්නේ මොන බඩින් බම්බුවද කියලා කියපන්කෝ. k කියන්නේ උදේ නිව්ටනයේ අර්ථ දක්වීම. එහෙනම් ඊට ඕනින්ද සර් දැන් මේක මකනවා. මේ ටික මකනවා. දැන් මතකනේ වාඩද? මේ ටික මකනවා ඕන නිසා. එහෙනම් මොකක්ද මේ කතාව? නිව්ටනයේ අර්ථ දක්වීම කියන්නේ මොකක්ද? නිව්ටනය. ඔන්න. නිව්ටනය අර්ථ දැක්වීම. උදේ මෙන්න අර්ථ දැක්වීම. ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවක් මත නිව්ටන් එකක බලයක් ක්‍රියාත්මක කරෝති. ඒ වස්තුව තත්පර වර්ගයට මීටර් එකක තරණයකින් චලනය වෙනවා. හරිනේ. දැන් නිව්ටනය කියන්නේ මොකක්ද? නිව්ටනය කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට තත්පර වර්ගයට මීටර් එකක තරණයක් ලබා දෙන අවශ්‍ය වන බලය. නිව්ටන් එකකි. මම පොඩ්ඩක් ලියුවොතින් මෙතන හොඳට බලන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට
තත්පර වර්ගයට මීටර් එකක තරණයක් ලබා දීමට අවශ්‍ය වන බලය කොච්චරද? නිව්ටන් එකකි. නැත්නම් නිව්ටනයකි. නිව්ටන් එකකි. ඔන්න. එහෙනම් අපි කියනවා නිව්ටන් එකක් කියලා කියන්නේ බලන්න. නිව්ටන් එකක් කියලා කියන්නේ කාටද? නිව්ටනයට. නිව්ටනය ඔන්න. නිව්ටන් ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට තත්පර වර්ගයට මීටර එකක තරණයක් ලබා දීමට අවශ්‍ය වන බලය නිව්ටන් 1යි. අර බලන්න. ස්කන්ධයත් එකයි, තරණයත් එකයි, බලයත් එකයි. එහෙනම් F ගුණ කිරීම K ගුණ කිරීම සමානයි MA වලට අගයන් ආදේශ කරමු. F ගේ අගය 1යි. ගුණ කිරීම K දන්නේ නැහැ. ස්කන්ධය එකයි. තරණයත් එකයි. අන්න එතකොට ඔයාලට එන එම නිසා K ගේ අගය කීයද? 1යි කියලා එනවා. හොඳට බලන්න වීඩියෝ එක දිහා. මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳට බලන්න. ඔන්න. පුතේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට තත්පර වර්ගයට මීටර් එකක තරණයක් ලබා දෙන අවශ්‍ය වන බලය නිව්ටන් එකක් කිවත් නිව්ටනයකි. හරිනේ? එතකොට අපි එනම් F ගුණ කිරීම K සමානයි MA වලට අගයන් ආදේශ කරනවා. F වලට අගය 1යි නේ. නිව්ටන්ම තමයි කියන්නේ. නිව්ටන් කියනවා නිව්ටනයක විශාලත්වය වෙන කීයද කියලා අහුවම යා කියනවා නිව්ටනයක් කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවකට තත්පර වර්ගයට මීටර එකක තරණයක් ලබා දෙන්න ඕන බලය නිව්ටන් 1යි කියලා. ඊට නිව්ටන් නම් 1යි, ස්කන්ධය නම් 1යි, තරණය නම් 1යි. එතකොට එකපාරට වෙනවා K නම් කීයද? 1යි කියලා. ඉතින් K ගාගේ 1යිනේ. දැන් K ගාගේ 1 නම් මොකද්ද වෙන්නේ? K අමතක කරන්න. ඒ අමතක කරන්නේ. මේ ලෝකේ ඕනම අගයක් පුතේ එකෙන් ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සමීකරණය මේ සමීකරණය F ගුණ කිරීම K සමානයි MA වල K ගෑගේ එක නම් අපි මේ සමීකරණය මේ ලියපු සමීකරණේ K අමතක කරනවා. මට ඉඩ ඕන හින්දා හරිද? හොඳ බලන්න. මට ඉඩ ඕන හින්දා මම මේ පැත්ත පොඩ්ඩක් කරනවා දැන්. දැන් මේ සමීකරණය ගන්න. දැන් මේ සමීකරණේ හරිනේ K ගාගේ 1යි. මෙතනින් ගත්තනේ සමීකරණයක්ද? මේ සමීකරණයක් ගත්තනේ. මොකක්ද ගත්ත සමීකරණය? සමීකරණය ගත්තේ මොකක්ද? මේක අයින් කරන්නේ F ගුණ කිරීම K සමානයි MA කියලා. දැන් ඔයාලා ගත්ත ඔයා K ගාගේ කියලා 1යි කියලා. එහෙනම් F ගුණ කිරීම 1 සමානයි MA දෙක ඕනද කියපන්? එක ඕනේ. එහෙනම් F සමානයි MA ඕන සමීකරණය. එහෙනම් F කියන්නේ මොකද්ද? බලය. M කියන්නේ ස්කන්ධය. A කියන්නේ තරණය. එහෙනම් බලය සමාන වෙනවා ස්කන්ධය තරණය ගුණිතයට. නිව්ටන්ගේ පළමු නියම. නිව්ටන්ගේ දෙවන නියමයි. F සමානයි MA. දැන් මෙතනින් ගණන් හදන්න තියෙන අපිට ගොඩාරියක් කොහොමද මෙතනින් ගණන් හදන්නේ කියන එක දැන් පටන් ගමු. දැන් මම නිව්ටන්ගේ පළමු නියමය පැහැදිලි කරා, දෙවන නියමය පැහැදිලි කරා. දැන් අපි දෙක සම්බන්ධ කරලා ගණන් ටික හදන්න යන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. දැන් අපි ගැටලු ටිකක් හදමු. හරිනේ. ඔන්න බලන්නකෝ. බෝලයක් තියෙනවා. එයාගේ ස්කන්ධයේ ග්‍රෑම් 200යි. එයාට තප්පර වර්ගයට මීටර දෙකක තරණයක්කින් චලනය වෙනවා. එහෙනම් එයාමද ක්‍රියාත්මක වන්න ඕන බලය කොච්චරද? හරිනේ.
මම ඊට කලින් දුරදයක් අහනවා. මොකද්ද තරණය තප්පර වර්ග කිලෝමීටර් 2යි කියන එකේ තේරුම? පුතේ මේ බෝලයේ ප්‍රවේගය සෑම තත්පරයක් පාසාම දෙක වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද ආරම්භ ප්‍රවේගය 0යි. ඊට පස්සේ ප්‍රවේගය 2යි. ඊළඟ ප්‍රවේගය 4යි. ඊළඟට 6යි, 8යි, 10 දක්වා වැඩි වෙනවා. හරි දැන් ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වන බෝලයකට තප්පර වර්ග කිලෝමීටර් 2ක තරණයකින් ගමන් කරනවා. එහෙනම් ඒ බෝලෙ මත ක්‍රියාත්මක කරන බලය අපෙන් අහන්නේ. දැන් අපි සමීකරණ ලියනවා F සමානයි ma කියලා. බලය ඒක තමයි අහන්නේ. ස්කන්ධ ග්‍රෑම් 200යි. 200 බෙදන්න 1000න් මොකද කිලෝග්‍රෑම් කරන්න ඕනේ. තරණය 2යි තත්පර වර්ගයට මීටර. සුළු කරපන්. මෙතෙන්ට 1යි මෙතෙන්ට 5යි. 25 බෙදුවම 0.4යි නිව්ටන්. අනිත් පැත්තට කියන්න පුළුවන්. පුතේ ග්‍රෑම් 200ක බෝලයක් මත නිව්ටන් 0.4ක බලයක් යෙදුවොත් ඒ බෝලය තත්පර වර්ගයට මීටර 2ක තරණයකින් ගමන් කරනවා. අනිත් පැත්තට කිව්වොත් ග්‍රෑම් 200ක ස්කන්ධයක් මත ග්‍රෑම් 200ක ස්කන්ධයක් මත ග්‍රෑම් 200ක ස්කන්ධයක් තත්පර වර්ගයට මීටර 2ක තරණයකින් ගමන් කරවන්න ඕන නම් ඒ බෝලය මත ඔය යොදන්න ඕන බලයේ නිව්ටන් කොච්චරද? 0.4යි. හරිනේ? අපි තව ගානකට යනවා. තව ගානකට. මෙයාට ක්‍රියාත්මක බලයේ නිව්ටන් 20යි. මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් මේ අපි ප්‍රොසෙස් කියලා ගමු. බලය ගමු. බලයේ නිව්ටන් 20යි. ස්කන්ධය ගන්නකො කිලෝග්‍රෑම් 2යි. එහෙනම් අපෙන් අහන්නේ මෙයා ගමන් කරන්න උත්තරණය. හරි සමීකරණය අපි දාමු අපි F සමානයි ma. F සමානයි ma. බලය නිව්ටන් 20යි. 20යි. ස්කන්ධය 2යි කිලෝග්‍රෑම්. 10න් බෙදන්න ඕනද? නෑ. ඇයි? දීලා තියෙන ග්‍රෑම් කිලෝග්‍රෑම් නේ. ඉතින් 10න් බෙදුවේ ඇයි? 10න් බෙදුවේ ග්‍රෑම් දුන්නේ ඉඳා. තරණේ ඒක තමයි අපෙන් අහන්නේ. මේකත් දෙකෙන් බෙදන්න, මේකත් දෙකෙන් බෙදන්න, දෙකට දෙක කමන්න. අනවර්ථ තරණය එනවා 10යි තත්පර වර්ගයට මීටර. ඔන්න. මොකක්ද මේකේ තේරුම? තරණයේ තත්පර වර්ගයට 10ක තේරුම මොකක්ද? සෑම තත්පරයක් පාසාම මේ බෝලයේ ප්‍රවේගය කීයද? 10 වැඩි වෙනවා. දැන් බිඳුව පටන් ගත්තාම බිඳුව 10 20 30 40 50ට වැඩි වෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? ප්‍රවේගය බිඳුව 2 4 6 8 දක්වා වැඩි වෙනවා. ඔන්න නතරණය ඔන්න ගණන් දෙක ඇදුවා. හරිනේ? එහෙනම් අපොග්ගුවොත් අපි මේ පුතේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයකට තත්පර වර්ගයට මීටර 10ක තරණයක් ලබා දෙන්න ඕන නම් ඒ බෝලය මත අපි ක්‍රියාත්මක කරන්න ඕන බලය නිව්ටන් 20යි. නිව්ටන් 20යි. හරිනේ? හරි. අපි දැන් එහෙනම් තවත් ගණන් ටිකක් හදමු අපි. හරිනේ? ඔතනින් මොන තව ගණන් ටිකක් හදාගත්තනේ. ඔච්චරකින් ඇදුවා. ගැටලුවක් නැහැ. මොකද F සමාන ma වල මෙන්න මෙච්චරයි. පද කීයක් තියෙද කියන්නකො? 3යි. බලයයි, තරණයයි, ස්කන්ධයයි. කොයි වෙලාවෙද තුන් දෙනාගෙන් දෙන්නේ දිලෙක් කෙනෙක් අහනවා. ගණිතයෙන් කිව්වොත් ඔයාලට හදන්න වෙන්නේ සරල සමීකරණයක්. සරල සමීකරණ හදන්න වෙන්නේ. හරිනේ? එතකොට ලොකු කේස් එකක් නැහැ. අපි තවත් වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා මේ කියන්නේ නිව්ටන්ගේ පළමු නියමයයි දෙවන නියමයත් එක්ක ටියුට් එකක් වගේ පේපර් එකක් වගේ WhatsApp නෙවෙයි YouTube එකේ වීඩියෝ එකේ link එකට දාලා ඒක සාකච්ඡා කරලා ගණන් ගොඩාක් හදන විදිය පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එහෙනම් අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ආයුබෝවන්.